අම්මේ ඔයා උදේ බෙහෙත් ටික බිව්වද? බෙහෙත් ටික ඉවර වෙලා දැන් දවස් දෙකක් විතර යනවා පුතේ. ඒ මචං කොහෙද බං ඔබ ඉන්නේ? හෙලෝ. ඒ මචං කොහෙද බං ඔබ ඉන්නේ? මේ අනේ මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? හරි බං කවිස්කයා කියපන් මොකද්ද ප්‍රශ්නේ? නෑ මචං මේ අම්මගේ බෙහෙත් ටික ගන්න අතේ සල්ලි නෑ බං. ඒ අස්සේ යාර ටිකක් අමාරුයි බං. අයියෝ කවිස්කයා ඔව්ව හිතන්න එපා බං. මං ටවුන් එකේ ඉන්නේ. ඔබ මට අරන් එන්න ඕනේ බෙහෙත් ටික දාපන්කෝ. මං එද්දි අරන් එන්න. අඩෝ ලොකු දව්වක් බං. මම උඹට දැම්ම දහන්නම් බෙහෙත් ටික. අනේ එද්දි අරන් වරෙන්කෝ. අනේ හරි බං. බං හරි බං. මචං මං ආවා බං. අම්මට සිරි වරේ ආ පුතේ එන්න. දැන්ද මම ඔය බෙහෙත් ටික අරන් ආවා. අනේ ඉතින් සිද්ධ වෙනවා පුතේ. අයියෝ ඔබ මොකද්ද දැන්දේ? මගේ අම්මත් නැතිකොට මට අම්මා වගේ හැමදේම කරන්න ඔයානේ. ඉතින් මේක මට පොඩි දෙයක්. අඩෝ උඹ මේ කරන උදව් කවදාවත් අමතක වෙන්නේ නෑ බං. හරි පුතේ ඉන්නකෝ පුතාට මහසියස් ඇදෙනේ. මම පුතාට බොන්නම හරි හදාගෙන එන්නම් පුතේ. ඉතින් බං මොකද වෙන්නේ? මේ ටිකේ නම් බං එපා වෙලා ඉන්නේ. අයියෝ යතේ සත පහක්වත් නෑනේ බං. මට තේරෙනවා බං. මේ වෙලාවෙ නම් කාගෙත් අතේ සල්ලි නෑ. පොඩි වැඩක් තියෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා කරමුද? පොඩි වැඩක් කියන්නේ මොන වගේ දෙයක්ද බං? අතට කීයක් හරි හම්බ වෙනවා නම් ඉතින් කරමු බං. ඔව් මචං ගානක් නම් අතට හම්බ වෙනවා. පොඩි බ්‍රෝකර් වැඩක් බං කරන්න තියෙන්නේ. ඕවා කරලා සල්ලි හම්බ වෙනවද බං? ඔව් බං. කොච්චර මිනිස්සු ඉන්නවද ඉතින් බ්‍රෝකර් වැඩක් කරගෙන ගේමක් ගහගෙන දිනු වෙන. එතකොට අපිට දිගටම වැඩ තියෙනවද බං? මෙහෙමයි මචං. ඒක වාහන සේල් එක. ඔබට ඕනි නම් එතන වැඩට යන්න නැතුව එළියේ ඉඳන් වාහන විකුණලා සල්ලි හොයන්නත් පුළුවන්. නැත්තම් කෙලින්ම ඇතුළට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ජොයින් වෙලා ඒගොල්ලන්ගේ වාහන විකුණලා සල්ලි හොයන්නත් පුළුවන්. අඩෝ එනම් මරුනේ බං. අපි කරමුකෝ බං ඒක. උඹ වරෙන් කියන්න මාත් එක්ක. අම්මේ තේපා අපි ගිහින් එන්නම්. රංගමුර තරුසේ ආකාශ ගංගාවේ රංගමුර තරුසේ ආකාශ ගංගාවේ